අද අඹ අච්චාරුවක් හදනවා අච්චාරු පෙරේතයන්ට. ලුණුයි මිරිසුයි දාලා අච්චාරු හැදුවට මෙහෙම හදලා බලමු. වෙනසකටත් එක්ක. ටට්ටක් ගාලා අඹ ටික කපා ගන්න. කහ පාටට ඉරිච්ච කොහු අඹ ටික. කවුදන්නේ කන්න අකමැති. කපපු අඹ ටික අපේ රන්දි බබාගෙන් තමා බේරගන්න අමාරු. පේනව නේද? එහෙන් මෙහෙන් අද්දාන් කන්නේ. ඕ මැටි වලඳන් ලිපේ තියලා තෙල් චුට්ටක් දාගන්න. ඔන්න ඇල්බිනියම් භාජන දාන්න නම් ඔට්ටු නෑ. රත් උන තෙල් එකට සීනි මේස හැඳි 4ක් දාගන්න. ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු තෙල් එකට දාලා කවලම් කරගන්නකෝ. ගොඩාක් ගින්දර සැර දාගන්න නැතුව මඳ ගින්නේ මේ ටික කවලම් කරගන්න හොඳට. දැන් මේ ටික ලිපෙන් බාගෙන හොඳට නිවෙන්න අරින්න. රස්න පිටින් දැම්මම අඹ අමුතු රහක් එනවා තැම්බිලා. ඒකයි හොඳට නිවෙන්න ඇරලා දාන්න ඕනේ. මේ රස පැණිය දැන් නම් හොඳට නිවිලා තියෙන්නේ. දැන් අපි අඹ ටික දාගමු. ඇටත් දාගන්න, කපපු කෑලිත් දාගන්න. හැබැයි කපපු ප්‍රමාණය නම් දැන් නෑ. ඔක්කොම කාලා මෙයාලා. ටිකක් තමයි ඉතුරු උනේ. දැන් හොඳට කවලම් වෙලා තියෙන්නේ. අපිට ඕනම පළතුරු జాතියක් මේ වගේ හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම වෙරළු. මේ රසය තියෙන වෙරළු වලත්. දැන් නම් රෙඩි අච්චාරුව. ඉස්සෙල්ලාම මං අපේ රන්දි බබාට කෑල්ලක් කවන්නම්.